ඉතින් යාළුවනේ ඔන්න මම වැඩ කරන තැන උදේ කොහොමද කොපි රෂ් එක මේ වගේ කියලා මම ඔයාලට පෙන්නනවා. මෙහි තියෙනවා කොපි එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. මේක ඩිකැෆ්, රෙගියුලර්, කොලොම්බියා, එතකොට බ්‍රසීලියන්, ඒ වගේ එක විදිහේ කෝපි වර්ග තියෙනවා. ඒවට අවශ්‍ය ක්‍රීම මේ Tamanට කැමති වර්ගයකින් Taman කැමති ෆ්ලේවර් එකකින් මේ ක්‍රීම දාගන්න පුළුවන්. එතකොට ටී එකක් හදාගන්න ඕන කෙනෙක් වුණොත් එයාට මෙතනින් හොට් වෝටර් අරගෙන මේ මෙතන තියෙනවා තේ පැකට්, ඒවෙන් අරගෙන Tamanට මේක අපි කවුරුත් හදලා දෙන්නේ මේ තමන්ම හදාගෙන තමයි වෙන්නේ. එතකොට මිල ගණන් වෙන්නේ මේ කෝප් එකේ සයිස් එකට. මේ කෝප් එක සයිස් එකට තමන් මොන ෆ්ලේවර් මොන තරම් කිරි දාගත්තත් මොන ෆ්ලේවර් දාගත්තත් මේ කප් එකේ සයිස් එකට තමයි මිල ගණන් තීරණය වෙන්නේ. දැන් වෙලාව 10යි. මේ වෙලාවට ඇත්තටම සෙනග අඩුයි. නැත්තම් මේ පොට් එකකට මේ කොෆි පැකට් දෙකක් හදන්න පුළුවන්. අපි හැදෙන්නේ මෙන්න මෙතන. දැන් මේක හැදිලා ඉවරයි. මේ අපි කෝපි කුඩු පැකට් දෙකක් දානවා. දාලා මෙතෙන්ට දාලා මෙතන තියෙන්නේ මේ පැකට් දෙක කියලා එතන රස් කරපුවාම කෝපි ටික එනවා. ඔන්න ඔහමයි අපේ කෝපි කෝප්පයක් උදේට හැදෙන්නේ.